ඕන ඉතින් අදත් මම රිෂ්ලීෆ් ගාඩන් යනකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ආවේ ඔයගොල්ලන්ට සාමාන්‍ය ගාඩන් එක ඔයගොල්ලන්ගේ වත්තේ හදාගන්න පුළුවන් ලස්සන නිර්මාණයක්. ඒ කියන්නේ ඒ විදිහට හදලා ඔයගොල්ලන්ට එතන එක එක જાතියේ ගස් හිටවන්න පුළුවන්. ඉතින් මොකද්ද කියලා බලන්න මේ වීඩියෝ පුරාටම රැඳිලා ඉන්න. ඒ වගේම තාමත් වගේ මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලාම තියාගන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදපු නිර්මාණය. ඒ කියන්නේ මම කලින් දැම්ම කොහොමද මේ බැම්මක් මේ හදලා තියෙන්නේ කියලා එක වීඩියෝ එකක්. නමුත් එතන සාමාන්‍යයෙන් ගස් වවා ගන්න කොහොමද කියලා මම හරියටම කිව්වේ නෑ. ඉතින් මෙන්න මේ විදිහේ ලස්සනට බැම්මක් මේ වගේ බැමි ලස්සනට බැඳලා ඕගලන්ට පුළුවන් දැන් බලන්න මෙතන මම සාමාන්‍යයෙන් මේ පුවක් වගේ ගස් జాතියක් තමයි මෙතන හිටවලා තියෙන්නේ. සාමාන්‍ය එක ගහක් හිටවුවම මේකේ පඳුරු හැදෙනවා. මේ జాතියේ ගස්වල. ඉතින් බලන්න මෙතන මම ලස්සනට මේක බැම්මක් බැඳලා මේකේ මම සම්පූර්ණයෙන්ම හිටවලා තියෙන ඕකිඩ්. බලන්න ඒක සාමාන්‍යයෙන් ලස්සනට පේනවා. බලන්න මේ තනි කඳක් තියෙන ශාකවල ඕකිඩ්ස් ඕගලන්ට මේ විදිහට ලස්සනට හිටවන්න පුළුවන්. ඈත ඉඳන් බලද්දි මෙන්න මේ විදිහට තමයි පේන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ උස ගහක ඕකිඩ් හිටවලා තියෙනවා. ඕකිඩ්ස් හිටවලා තියෙනවා. ඉතින් ඒත් එක්කම පල්ලෙහා මෙන්න මේ විදිහට තව ලස්සන ශාක ටිකක් මම හිටවලා තියෙනවා. බලන්න එතකොට පල්ලෙහා ගත්තාම මෙන්න මේ විදිහට වෙනම ශාක කොටසක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට උඩටම ගියාම තවත් උස ශාක කොටසක් ඒ මැද්දේ ඕකිඩ් එල්ලලා තියෙනවා. එතකොට මෙන්න මෙතන හරිම ලස්සනයි වෙනම පරිසරයක් මෙතන මම නිර්මාණය කරලා තියෙනවා එක එක ಜಾති ශාක පාවිච්චි කරලා. එතකොට ඒකට අඩිතාලම දාගෙන තියෙන සාමාන්‍ය මේ වගේ කොටුවක් මේ වගේ බැම්මක් බැඳගත්තට පස්සේ ඒක ඊටමත් පාසුයි. දැන් මේක නැත්තම් මෙතන තියෙන පස් එළියට එනවා. එතකොට සාමාන්‍යයෙන් මෙතන නිර්මාණාත්මක බව නැති වෙනවා. ඒ වගේම මෙතන කිසිම පැහැදිලි බවක් පිළිවෙලක් නැති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බැම්මක් බැඳගත්තු නිසා තමයි මේ විදිහට කොටස් තුනකින් මම මේ විදිහට ශාක හිටවලා තියෙන්නේ. මධ්‍යම කොටස, මේ උඩ කොටස සහ පහළ තියෙන කොටස. ඉතින් අපි බලමු මෙන්න මෙතන. ඉතින් ඕගලන්ට තව ඒ කියන්නේ මේ විදිහට වෙනම ශාක හිටව ගන්න පුළුවන්. මෙතන කිසිම දෙයක් උසට මම හිටවලා නැහැ. මෙතන හිටවලා තියෙන්නේ පල්ලෙහා රෝස හිටවලා තියෙන මේවට බේබි රෝස කියලා කියන්නේ. බලන්න හරිම ලස්සනයි මල් පිපිලා තියෙනවා. මේක ඒකෙම රතු එක. එතකොට මේ හිටවල තියෙන්නේ බලුණකට රතු පාට ශාකේ. මම මේ සම්බන්ධ විස්තරයක් ගේන්නම්. ඉතින් මෙතන මෙන්න මේ විදිහට වෙනම ශාක කොටස් ටිකක් තමයි හිටවලා තියෙන්නේ. බලන්න ඈතින් බලපුවම හරිම ලස්සනට මේක පේනවා. මේකෙත් ස්තර දෙකකට තමයි මම හිටවලා තියෙන්නේ. එක ස්තරයක් මෙන්න මේ විදිහට යනවා. අපිට ඕන නම් මෙතන තව මොකක් හරි ලේන්තරි වගේ ගහක් හිටවන්නත් පුළුවන්. එතකොට ඒක කෙලින්ම උඩට යනවා. එතකොට මධ්‍ය ප්‍රමාණය මේක තියෙනවා, පල්ලෙහින් මේක තියෙනවා. ඉතින් මට හිතුණා පල්ලෙහා මෙතන සාමාන්‍යයෙන් මල් හදාගන්න මට හිතුණා. මොකද මෙතන සාමාන්‍යයෙන් බිම තියෙන මල් නෙමෙයි. ඉතින් මට හිතුණා මෙතන මල් ටිකක් ලවා ගන්න ඕන කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ගැළපෙන ශාකයක් තමයි රෝසල. මේ බේබි රෝස සාමාන්‍යයෙන් මෙහි හැදෙනවා. මේ පරිසරේ ඔරොත්තු දෙනවා. ඒ නිසාම තමයි මම ගෙනල්ලා හිටෙව්වේ. මෙතන රතු එක කියලා කිව්වේ මම ඉස්සෙල්ලා. ඉතින් බලන්න මේකේ සම්පූර්ණයෙන්ම උඩ මල් තියෙන්නේ මේ මල් වලට එනවා සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා පැණිකුරුල්ලෝ එහෙම එනවා. එතකොට මේවත් මල් මේ හැම එකම මල් පිවෙන මේවත් පැණිකුරුල්ලෝ එනවා. මේ උඩ කොටසෙත් මල් තියෙන්නේ. එතකොට යට කොටසෙත් මල් තියෙන්නේ. බලන්න හරිම ලස්සනයි. ගෙයක් ඉස්සරහට මෙන්න මේ විදිහට තමයි එතන මම හදලා තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි ඔයගලන්ට මේ වගේ කොටුවක් බැඳලා පස්සේ ලස්සනට ඒක ඇතුලේ මේ වගේ ගලක් දාලා වගේ හොඳ නිර්මාණාත්මක අයිඩියාස් ඔයගලන්ට තියෙනවා. තවත් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ කොටුවක් බැඳලා ඒක මැද්දේ. ඉතින් මම ඒ විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. අනිත් එක තමයි මෙතන දැන් මේ රෝස් හිටවලා මේ හැම පැල්ලෙම හිටවලා බලන්න මේ පෝර දාලා තියෙනවා. දැන් මේ වගේ කොටුවක් තියෙද්දි මේ වගේ බැම්මක් බැඳලා තියෙද්දි එක්ක ඕගලන්ට ඕන විදිහට හදාගන්න පුළුවන්. රවුමට හදාගන්න පුළුවන්. කොටුවට ඕගලන්ට ඕන ෂේප් එකකට මේක හදාගන්න. පෝර කිසිම පොහොරක් එළියට යන්නේ නැහැ වැස්සත් එක්ක. මේ පෝර ඇතුළෙම රැඳිලා තියෙනවා. ඒකට මේ ශාක වලට අවශ්‍ය කරන පෝර ටික හොඳට ලැබෙනවා මේ වගේ බැම්මක් බැඳලා තියෙද්දි. එතකොට හරිම පහසෙන් ඉස්සලා කිව්වා වගේ ඔයගලන්ට මෙන්න මේ විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. සහ මෙතන ඒ කියන්නේ පාලනය කරන එක ඔයගලන්ට හරිම ලේසියෙන් මේක මෙතන නඩත්තු කරන්න පුළුවන්. මොකද මෙතනින් එළියට මොකුත් වෙන්නේ නැහැ. මේක ඇතුළේ තියෙන කොළ ටික වැටුණත් මල් වැටුණත් මේක ඇතුළට ගොඩක් වෙලාවට වැටෙන්නේ නිකන් ඉන්න ගමන් මේ වටේ තිබ්බොත් ඔයගලන්ට ඒ අහුලලා මේක ඇතුළට දාන්න පුළුවන්. එතකොට ඒවම මේ ශාක වලට පෝර වෙනවා. ඉතින් බලන්න මෙතන මම හදලා තියෙන එකයි මෙතන හදලා තියෙන එකයි තව මම හදන්නේ නම් මේ වගේ කිහිපයක්. ඉතින් මම ඒ විදිහට තමයි මෙතන බිම මේ වගේ ලස්සන සිමෙන්ති වලින් බැමි බඳලා ලස්සනට හදලා තියෙන. ඉතින් ඕගොල්ලන්ට බිමක් ඉඩ කඩක් නැත්තම් මේ විදිහට ඕගොල්ලන්ට පෝච්චියක හදා ගන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ විදිහට පෝච්චි වල හදපු එකක් බලන්න. දැන් සාමාන්‍ය බිමවම සිමෙන්ති කොටු බැඳලානේ ඉස්සෙල්ලා මම පෙන්නුවේ. දැන් මෙතන
ඒ සිමෙන්ති වලින් හදපු ලොකු පෝච්චි, පොඩි පෝච්චි නෙමෙයි ලොකු පෝච්චි අරගෙන ඒකෙත් විවිධ ශාකයන් ඕගලන්ට හදා ගන්න පුළුවන්. මේ බලන්න ලස්සන හැදලා තියෙනවා. මෙතන තව ශාක වර්ගයක්. මේ පොඩි වෙරළු ගහක් හදලා තියෙනවා. දැන් මෙතන ගත්තොත් මෙතන ලොකු පෝච්චියක් තියෙන. මේක ඇතුලේ එක එක જાතියේ ගස් තියෙනවා. ඊපස්සේ මෙතන උඩ මෙන්න මේ විදිහට කහ ටිකෝමක් හදලා තියෙනවා. ඕගලන්ට ඕන නම් මෙතන ඕකිඩ් ශාකයක් හදන්න පුළුවන්. ඒ වගේ පෝච්චි වල සහ අතනත් එහෙමයි. එතනත් ශාක කිහිපයක් හදලා තියෙන මේ පෝච්චි එකම පෝච්චියේ නැත්තම් මෙන්න මේ විදිහට බිම සිමෙන්ති වලින්. ගොඩාක් හොඳ අයිඩියා එකක් මේක. මොකද මම මේක ඇත්තටම දැන් මම ප්‍රැක්ටිකලි කරලා තියෙන නිසා කියන්නේ සෑහෙන හොඳ එක එක જાතියේ ගස් එකම ශාකේ එකම පෝච්චි එක හදා ගන්න පුළුවන්. ඒ වගේම ලස්සනක් තියෙනවා. නිකන් ඒ පරිසර පද්ධතිය හරිම ලස්සනයි. බලන්න. තනි ගහකට වඩා කිහිපයක් තියෙද්දි එතන හරිම ලස්සනයි. දැන් මෙතන නම් තියෙන්නේ මෙතනත් එහෙමයි. මෙතනත් මේ ශාකේ තියෙනවා. මේ නාර්ලි අත්ත මම හදා ගන්න තියෙන්නේ. මේ පැලේම මේ පෝච්චියම උඩට ගිහිලා තව ශාකයක් මෙහෙම හැදිලා තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේක. ඉතින් මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. මම හිතනවා මේක ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් වෙයි කියලා. සාමාන්‍යයෙන් හොටෙල්ස් ඕගොල්ලෝ තියෙනවා නම් නැත්තම් රිසෝර්ට්ස් වගේ ඔයගොල්ලෝ හදලා තියෙනවා නම් ඒ තැන් වලටත් ගොඩාක් වටින එකක්. මොකද එතෙන්ටත් අලංකාරයක් එනවා. හරිම ලස්සනට දකින්න කෙනාට ඒක හරිම ලස්සනට. ඒ කියන්නේ ෆොටෝස් ගන්න වගේ ලස්සනම ස්ථාන හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට හදාගන්න. ඉතින් අද රිෂ්ලිෆ් channel එකේ මම ඔයගලන්ට ගෙනාවේ මෙන්න මේ වගේ ලස්සන දෙයක්. ඔයගලන්ට තවත් මොනවා හරි ඒ කියන්නේ මේ සම්බන්ධව දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගලන්ට තව අලුත් අයිඩියාස් තියෙනවා නම් ඒ කියන්නේ මේ සම්බන්ධව වෙනස් කරන්න තියෙන දේවල් මම නොකියපු දේවල් ඕගොල්ලෝ නැත්තම් දැනටමත් කරගෙන යන දේවල් තියෙනවා නම් අනිත් අයටත් දැනගන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. ඒ වගේම මොන හරි ප්‍රශ්න තියෙනවා ඉස්සලා කිව්වා වගේ අනිවාර්යයෙන්ම මම ඒවට උත්තර දෙනවා පිළිතුරු දෙනවා. මොකද පරක් වුණත් අනිවාර්යයෙන්ම සති කිහිපයක් ගිහිල්ලා හරි අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කමෙන්ට් ඕගොල්ලෝ දාලා තියන්න. පසුතැවෙන්න එපා. මොකද මම අනිවාර්යයෙන්ම පරක් වුණත් පිළිතුරු දෙන්න නිසා. ඉතින් මම කිව්වා වගේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් තව වීඩියෝ එකකින් මම ඔයගොල්ලෝ ආයෙමත් හම්බ වෙන්නම්. මොනවා හරි ගැටලු තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් දාලා අනිවාර්යයෙන්ම තියාගන්න. ඒ වගේම මේක මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලම තියාගන්න. ඉතින් මම වීඩියෝ එකේ අන්තිමට නිකන් පොඩ්ඩක් මගේ garden එකේ වත්තේ පුංචි වීඩියෝ එකක් ඒ කියන්නේ පොඩ්ඩක් පෙන්නනවා තප්පර කිහිපයක. එහෙනම් ඔයගලන්ට ඒකත් බලාගෙනම මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඔන්න මම ඔයගලන්ට පොඩ්ඩක් අපේ garden එක පෙන්නුවා. මේක තාම විවිධ දේවල් කරගෙන යනකම් මං ඉන්නේ. තවත් වීඩියෝ එකකින් ඔයගලන්ව මං ආයෙමත් හම්බ වෙන්නම්.